හායි හායි යාළුවනේ කොහොමද? ඉතින් අපි අදත් පොඩි රවුමක් දාන්න කියලා තමයි ලෑස්තිය. අද කියන්නේ දැන් නම් මේ වෙලාවේ හවස 6ට විතර ඇති. හෙට තමයි රවුම දාන්නේ. ඉතින් අපි අද පිටත් වුණා කුරුණෑගල යන්න කියලා තමයි පිටත් උනේ. මේ අපි අක්කත් එක්ක ඉන්නේ. අපි වැය පිටත් වෙලා එහි අක්කා ඉන්න තැනට යන්න තමයි පිටත් උනේ. කම්පනින් පිටත් වෙද්දි කොහොම ආවි පැය 40 විතර වුණා අපිට. ඔන්න ඔහොම ඉතින් අපි ගමන පටන් ගත්තා. ඉස්සෙල්ලාම යන්න කලින් අපිට තෙල් ටිකක් ගහගන්න ඕනේ. ඉතින් අපි වැලි ගල්ලෙන් සෙඩ් එකට දාගෙන තෙල් ටික ගහගෙන තමයි ගමන පටන් ගත්තේ. ඔන්න පටන් ගද්දිම පෙරගේත ගමක් වගේ එකට ගියාවා. කලතුරු කන්න ඕනේ කියලා කියලා දෙන්නේ කියනවා. ෆුඩ් සලාඩ් කන්න නියම තැන කැම්පස් එක වහුවලා යද්දි අපි එතනින් නවත්තලා අයිස්ක්‍රීම් දාලා රසමස ෆුඩ් සලාඩ් එකක් කාලා අපි අක්කා ඉන්න තැනට ආවා. පොඩ්ඩක් රෑ වුණා යාළුවනේ. ඉතින් අපි හෙට එද්දි අපි යද්දි අපිට පොඩ්ඩක් රෑ වුණා. ඒකින් සෙට් වුණා එහිදී. උදේ වෙනකොට අපිට ආපු තැනත් අපිට බලා ගන්න ලැබුණා. මේ ඉන්නේ අක්කා ඉන්න පොඩි මේ තැන. එතන ඉන්න අයියයි අක්කයි ඇත්තටම හොඳයි. ඒ කට්ටියත් නියමයි. අපි හෙට රවුම ගේන්න ගමන ආයෙත් පටන් ගන්න හිතුණා. පටන් ගද්දිම අක්කට යන්න වෙන්නේ නැහැ. මේ තමයි අක්කා වැඩ කරන තැන. ඊට පස්සේ අපි දෙන්න කුරුණෑගල ටවුන් එකේ කෑම අරගෙනම කුරුණෑගල ටවුන් එකේ ඇවිදින්න හිතුවා. ඒ කියන්නේ අතුගල එහෙම යන්න හිතාගෙන තමයි අපි ගමන පටන් ගත්තේ. ඇත්තටම ඒ දවසේ වැස්සේ නෑ. අපි මේ වීඩියෝ ගන්නට ඉන්න දවස් ගානක් විතර වෙනවා. නත්තලට කලින් දවසේ අපි ගියේ. අපි ඉතින් උදේ කෑම ගන්න මේ කුරුණෑගල තියෙනවා ලස්සන ප්ලේස් එකක්. ගැමිගෙදර කියලා. එතන කෑම රහයි කියලා කට්ටිය ගොඩක් කිව්ව හින්දා අපි එතනට ගියා. ඇත්තටම මාළම රහයි ඒ කෑම. මේ අපි උදේ කෑම ගත්තා. එතන කියන්නේ හොඳටම ඉඩපාගම් තියෙනවා. වාහන නවත්ත ගන්න හොඳ පාකින් එකක් තියෙනවා. හැමෝටම ඇවිල්ලා හොඳට කෑම බීම ගන්නත් පුළුවන්. කේක්, ෂෝටිස් වර්ග, උදේ කෑම හැමදේම එතන තියෙනවා. ඔයාලට පේනවා ඇති හොඳම පාකින් එකක් තියෙනවා. කට්ටියට ඇවිල්ලා ටවුන් එකේමයි තියෙන්නේ. ඊට පස්සේ අපි එතනින් පිටත් වුණා. ඇතුගල යන්න තමයි අපි පිටත් වුණේ. ඇත්තටම මේ ඇතුගල යද්දි මේ තියෙන පරිසරය ඇත්තටම මේ අපේ ගම්පල අම්මුලාව යන පාර වගේ තමයි. ඇත්තටම මේ පාරත් මාව නිස්කලංකයි. යද්දි හැම වටයක්ම පේනවා. මේ ගහකොළ උනත් මාරම නිස්කලංකයි. උඩට ගියාම මුළු කුරුණෑගල පුරවරයම කුරුණෑගල මුළු නගරයම ලස්සනටම පේනවා මේ උඩට ගියාම. ඇත්තටම මේ කුරුණෑගලින් ටවුන් එකකින් දාලා මේ අතුගලට යන්න කිලෝමීටර් මම හිතන්නේ කිලෝමීටරයක් විතර තමයි උඩට යන්න තියෙන්නේ. මට හරියට මේක ප්‍රමාණය කොච්චර දුරද කියලා මතකයක් නැහැ. හැබැයි මේ බයික් එකකින් උඩට යන්න පුළුවන්. ඕන වාහනයකින් උඩට යන්න පුළුවන්. උඩටම යන්න පුළුවන්. අපි යද්දි අපි උදේම ගිහින් ඉන්න කිසි කරදරයක්වත් නැහැ. වාහන තිබ්බෙත් නැහැ. වාහන ගොඩක් තිබ්බේ නැහැ. නිස්කලංක පරිසරයකින්ද අපි ඒවත් බලාගෙන උඩටම ගියා.
මෙතනත් යාළුවනේ හොඳ පාකින් එකක් තියෙනවා. ඕන වාහනයක් දාගන්නත් පුළුවන්. ඇත්තටම මේ තැනත් හොඳයි. ඊට පස්සේ එතන වාහන දාලා එතන ඉඳන් අතුලට යන්න තියෙන්නේ. මේ මයින් තමයි යන්න තියෙන්නේ එතනින් අතුලට උඩට. අතටම යාළුවනේ අපි මෙතනට යද්දී උදේ වෙලාව 10ට විතර ඇති. මාරම ලස්සන ප්ලේස් එකක්. ඒ කියන්නේ උඩින් ඉඳන් බලද්දි මුළු කොරෝනායක ටවුන් එකත් වටේ තියෙන කඳුවල්ලු ටිකත් හැමදේම ලස්සනට මීදුනුත් තියෙන මීදුමත් බහලා තිබ්බේ වෙලාවේ මාරම ලස්සනයි. එතන යන්නම ඕන තැනක් හැමෝම. අපිත් ඉතින් එතනට ගිහිල්ලා වැඳ පුදාගෙන මේ ඊට පස්සේ තවත් හොඳට ගියේ. මෙතන ටිකක් වෙලා අපි නැවතිලා හිටියා. මාරම හිත නිවන තැනක් කිව්වොත් ඇත්තටම ඇත්තටම මම හිතනවා මාරම ප්ලේස් එකක් මේක. හැමෝම යන්න ඕන තැනක් උන්ට ඇගල ගියොත්. ඊට පස්සේ යාළුවෝ අපි පල්ලෙහාට එනකොට තියෙනවා ඉබ්බාගල රජමහා විහාරය කියලා එකක්. ගොඩක් අය අතුගල ගියාට එතනට යන්නේ නැහැ. එතනට යන්න එතන කියන්නේ විහාරයක් තියෙනවා. එතන විහාරය හැදිලා තියෙන්නේ හදලා තියෙන්නේ ගලටම අල්ලලා. ඒ කියන්නේ එක මේ ගල ඇතුළේ වෙන්න තමයි ඒ නිර්මාණය කරලා තියෙන්නේ. පිහිටි ගලේ තමා හැම නිර්මාණයක්ම ඇඳලා තියෙන්නේ. ලස්සනට ඇඳලා තියෙනවා. මේ එතන බලන්න ඕන තැනක්. ඒක ගොඩක් අය එතන මිස් කරගන්නවා ඇතුළේ ගියාට. ඔයාලට මෙතන පේනවා ඇති තනිකරම මේ ගල පාමුල තමයි මේක නිර්මාණය වෙලා තියෙන්නේ මේ විහාර මන්දිරය. ඔයාලට දැන් බලා ගන්න පුළුවන් අපි මේක ඇතුළට යනවා. තනිකරම මේ පිහිටි ගලේ තමයි මේ නිර්මාණ හැම එකක්ම. මේ වර්ණ සංකලන උනත් අර දඹුල්ල විහාරයේ එහෙම තියෙන විදියටම ඒ අන්න යොදාගෙන තමයි මේ නිර්මාණය කරලා තියෙන්නේ. ඔය උඩ පේන නිර්මාණ ඔක්කොම පිහිටි ගලේ තමයි කරලා තියෙන්නේ. ඇත්තටම මාරම ලස්සන තැනක් මේක. හිත නිවන මාරම ලස්සන තැනක්. ඔන්න යාළුවනේ ඊට පස්සේ අපි ආයත් ඒ ටික බලලා පල්ලෙහාට එනකොට අතුගල ගල පාමුලට එනකොට තවත් මේ පැත්තේ ගලේ ඉඳන් අර පරණ තිබ්බ ඇතුගලට යන්න තියෙන පඩිපෙළ තාමත් තියෙනවා. මිනිස්සු ගොඩක් ඒක තාමත් පාවිච්චි කරනවා. ඉතින් යාළුවනේ ඊට පස්සේ අපි ටවුන් එකට ඇවිල්ලා ගන්නවනේ ඉතින් ගියොත් යන්නම ඕනේ කියන දේ තමයි shopping කරන්න. පිටවාදිනකොට ඊට පස්සේ අපි ගියා ක්‍රිස්මස් එක දවසේ. ගිහිල්ලා ගොඩාක් වෙලා එතන කාලේ ගත ගන්න වෙනවා. මොකද වයිෆ්ලත් එක්ක යද්දී ආ දන්නවනේ. ඔන්න යාළුවනේ පැය 2-3කට පස්සේ shopping කරලා ඉවරලා අපි ආවා කුරුණෑගල වැවලවුමට. වැවලවුමට ඇවිල්ලා ඒ වෙලාවේ අපි එනකොට කොහොමත් එක විතර වුණා. පොඩි අවුවකුත් තිබ්බා. පොඩි අවුවසරගතිය තිබ්බා. ඒත් මේ ගවෙන් එන හුළඟත් එක්ක අපිට ඒක ලොකුවට දැනුන්නේ නැහැ.
අපි ඉතින් හංස පොට්ටු බඳින්නම් කියලා ගියා. එතන ඇත්තටම අනිත් තැන්වලත් එක්ක බලද්දි මිල ගන්නොත් සාධාරණයි. ඒ වගේම සේෆ්ටි කියන්නේ සේෆ් ගාර්ඩ්ලා ගොඩක් ඉන්නවා. ඒ කට්ටිය අපේ ආරක්ෂාව ගොඩාක් බලනවා. හැමෝම આવොත් යන්න, පොඩි අයත් එක්ක යන්න ඇත්තටම කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ කට්ටිය හොඳටම ආරක්ෂාව අපේ ආරක්ෂාව ගැන ඒ කට්ටිය ගොඩාක් හිතනවා. ඒ හින්දා ඒ කට්ටිය ලයිෆ් ගාර්ඩ්ලා හැමතැනම වැවේ ඉන්නවා. ඇත්තටම මේ වැවේ ඉඳන් ඇතුගල පේන විදිය මාල් ලස්සනයි. යන්නම ඕනේ. මොන්නාගල ගියොත් ඔය කට්ටිය හංස බෝට්ටු වදින්න යන්න ඇත්තටම. මෝටර් බෝට්ටු, හංස බෝට්ටු ගොඩාක් දේවල් තියෙනවා. ඉතින් ඊට පස්සේ අපිට දවල් කෑම ගන්න අපි ආව එතනම තිබ්බා හොටෙල් එකක්. ඒක ඇත්තටම හොඳ තත්ත්වයේ කෑම 18 අපිට හම්බුණා. අපි එතනින් කෑම අරගෙන තමා ආයත් එන්න පිටත් උනේ. කුරුණෑගල ඉඳන් ගෙදර එන්න. අපි එහෙන් පිටත් වෙද්දි සෑහෙන බලක් වුණා. අපි කොහොම හරි ගෙදර එද්දි 6:00 විතර වුණා. අපි ගම්පලට එනකොට අපේ මිනිහේ පරිස්සමෙන් අපි ආයෙත් ගෙදර ආවා. ඉතින් යාළුවනේ අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු. අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා අපිට සපෝට් එකක් දෙන්න. ආදරෙයි.